මේ නිවුස් එක නම් මම කියන්න යන්නේ එඩියුකේටර්ස්ලට. එඩියුකේටර්ස්ලා කිව්වොත් ටීචර්ස්ලා ඉන්නවා, අපේ ටියුෂන් සර්ලා ඉන්නවා, නැත්නම් යුනිවර්සිටි ලෙක්චරර්ස්ලා ඉන්නවා. ඉතින් මේ හැමෝටම මේ වීඩියෝ එක වැදගත් වෙයි. හේතුව තමයි Google ලා මේ වෙනකොට ප්ලෑන් කරලා තියෙනවා එයාලගේ අලුත්ම AI මොඩල් එක රිලීස් කරන්න මේ එඩියුකේෂන් බේස් එක අරගෙන. ඉතින් යාලක නම් කරලා තියෙනවා Learn LM කියන සිස්ටම් එක හරහා තමයි මෙයාලා මේක ලොන්ච් කරන්න යන්නේ කියන එක. ඉතින් මේක හරහා යාලගේ ප්ලෑන් එකක් තියෙනවා එඩියුකේටර්ස්ලා වෙන අපිව රිප්ලේස් නොකර අපේ ස්කිල්ස් නැත්නම් අපේ දෙන දායකත්වය ඊට වඩා වැඩි කරන්න මෙන්ටර්ෂිප් පැත්තෙන්. ඉතින් මේකෙදි අනිවාර්යෙන්ම ලෝකෙම තියෙන එඩියුකේෂන් සිස්ටම් එකේ ඉතා පෙරලියක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මොකද හේතුව ඉතින් මේ හරහා ලෝකේ ඉන්න සියලුම එඩියුකේටර්ස්ලට තම තමන්ගේ රැකියාවන් කරන විදිහ අනිවාර්යෙන්ම වෙනස් කරන්න සිද්ධ වෙනවා. හේතුව තමයි personalized learning experience එකක් අපේ ස්ටුඩන්ට්ස් වලට ලබා දෙන එක. ඉතින් මේ personalized learning experience එක ඇතුලේ අපිට විශ්වාසයක් තියෙනවා එක ස්ටුඩන්ට්ස්ට ඕන කරන බුද්ධි මට්ටම සහ තේරුම් ගැනීමේ හැකියාව පදනම් කරගෙන අපිට එයාලට එඩියුකේටර්ස් එක දෙන්න පුළුවන් වෙයි කියන ඉතින් වර්තමානයේ වෙනකොටත් මේ එඩියුකේෂන් එකේ තියෙන ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා. මමත් පෞද්ගලිකව රිසර්ච් කිහිපයක් කරලා තියෙනවා. ඒ රිසර්ච් කිහිපයෙන්ම මට ඇවිල්ලා තියෙන ඉන්සයිට්ස් තමයි අපි එඩියුකේටර්ස්ලා විදිහට අපේ මෙකනිසම් එක වෙනස් කරගන්න වෙනවා කියන ඉන්සයිට් එක මම කලිනුත් දැකලා තියෙනවා. ඉතින් විවිධ තරාතිරම් වල විවිධ මානසික මට්ටම් වල විවිධ දැනුම් පරාසයන් තුළ සහ විවිධ තේරුම් ගැනීමේ මට්ටම් වල තමයි අපේ ස්ටුඩන්ට්ස්ලා ඉන්නේ. ඉතින් මේ හැම ස්ටුඩන්ට් කෙනෙක්ටම තම තමන්ට ගැලපෙන ආකාරයට අපිට උගන්වන්න පුළුවන් නම් අපේ ඩෙලිවරි එක කරන්න පුළුවන් නම් මම ආරාධනා කරනවා අපේ ඉන්න හැම එඩියුකේටර් කෙනෙක්ටම අලුතෙන් එන තාක්ෂණය වෙනස් වීම වෙන තාක්ෂණයත් එක්ක මේ AI learning model කියන දේවල් ඉතා ශීඝ්‍ර ලෙස වෙනස් වෙන නිසා හැමෝටම මම ආරාධනා කරනවා අපේ channel එකත් එක්ක subscribe කරගෙන touch එකේ ඉන්න අපි ඉස්සරහටත් ගොඩක් දේවල් මේ සම්බන්ධයෙන් කතා කරන්න සූදානමක් තියෙනවා.